හෙලෝ යාළුවනේ සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි බලමු නිවසේදී සරලවම සතුන්ට කෑම එකක් සාදා ගන්න ආකාරය. ඉතින් අපි මුලින්ම කෙසෙල් කඳේ කොටස් සිහින් කැබලි වලට කපා ගන්න ඕනේ. ඉන්පසු අපි මුරුංගා කොළ මේ පෙනෙන ආකාරයෙන් සූරාගෙන ඒවත් සිහින් කැබලි වලට කපා ගමු. අපි ඒවත් භාජනයට දාගමු. ඉන්පසු එම මිශ්‍රණය සාදා ගැනීම සඳහා වී ටික අපි භාජනයට දාගමු. අපිට මෙම කෑම එක සාදා ගැනීම සඳහා අවශ්‍ය වන කැල්සියම් අපිට පෙට් ෂොප් වලින් ගන්න පුළුවන්. ඒ ටිකත් අපි දාගමු. දැන් අපි මෙම ද්‍රව්‍ය සියල්ල හොඳින් මිශ්‍ර කරගමු. ඉතින් දැන් අපි කෑම එක සාදාගෙන අවසానයි. ඉතින් මම සතුන්ට දැන් කෑම එක දාන්න හදන්නේ. මගේ සතුන් නම් මේ කෑම එක කන්නේ මාරම ආසාවෙන්. ඉතින් බලන්න මගේ කුකුල් කූඩු වටපිටාව මම කොච්චර පිරිසිදුව තබාගෙන ඉන්නවද කියලා. අපි සතුන්ට ආදරය කරන විදිහට, සතුන්ට සලකන විදිහට අනුව තමයි අපිට සතුන්ගෙනුත් ප්‍රතිචාර ලැබෙන්නේ. ඉතින් අදට සමුගන්නවා. මේ වීඩියෝ හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා TD Agro YouTube channel එක subscribe කරන්න.